මීනු වැඩක්ද? මැඩම් වාඩි වෙන්න. නෑ මැඩම් කමන්න මැඩම්ට මොනවහරි ඕනද? නෑ මට මුකුත් ඕනේ නෑ. මම මේ මීන්ට පොඩි gift එකක් ගෙනාවා. මට gift එකක්? ගාන ළමයෝ. අය පුදුම වෙලා වගේ. මීට කලින් කවදාවත් gift හම්බෙලා නැද්ද? නෑ හම්බෙලා තියෙනවා. ඒ වුණාට මැඩම්ගේ මේ වගේ gift එකක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. පිස්සු කියලා. වාඩි වෙන්න. නෑ මැඩම් කමන්නේ. වාඩි වෙන්න. thank you මැඩම්. ඕක පොඩි gift එකක් විතරයි. ඉස්සරහට තව ගොඩාක් gift හම්බ වෙයි. ඒ වුණාට මැඩම් අපරාධය ආවේ. මට කතා කරන්න මං එනවනේ. මං වාගේ යාළුවෙක් හින්දා මෙතනට ආවේ. ඉතින් එහෙම ආපු එකේ වැරද්දක් නෑනේ. ඒ වුණාට ආයෙ ඕනුනොත් මට කියන්න මං එහෙට එන්නම්. පිස්සු කෙල්ල. මීනු. මට වගේම පොඩි උදව්වක් ඕනේ. මොකද්ද මැඩම් කියන්නේ? මං කරන්න. ඔයා හරි හොඳ කෙල්ලෙක් කනේ. උදව්ව මොකද්ද කියලා කියන්නත් කලින් කරලා දෙන්න ලෑස්තියි. මං කැමති යන්නේ ඒකට. බොස් කියලා තියෙන්නේ මැඩම් කියන ඕන දෙයක් කරන්න කියලා. ඒක මගේ ඩියුටි එක මැඩම්. මං වාගේ මැඩම් කියලා හිතලා වැඩ කරන්න ඕනේ නෑ. මං වාගේ යාළුවෙක් කියලා හිතලා වැඩ කරන්නකෝ. මැඩම් අපේ බොස්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ. ඒ නිසා මේ මං වාගේ බොස් නෙවෙයිනේ. මං හරි කැමති ඕවා වැඩ කරන විදිහට. මං රාජිකත් ඔයා ගැන කතා කරා. එයාත් හරි පැහැදීමකින් ඉන්නවා ගැන. මීනු. ඔයත් මට උදව්වක් කරන්න ඕනේ. හැබැයි ඒක ඔයයි මමයි විතරක් දැනගත්තාම ඇති. ඕකේ ඩාලි. කියන්න මැඩම්.